ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ ගැමි ජීවන රටා පදනම්ව. හරිද? මොකක් කියලාද මේ කියන්නේ? ගැමි ජීවන රටා පදනම්ව. ගැමි ජනතා විවහාරයෙන් පැවතෙන. ගැමි ජනතා විවහාරයෙන් පැවතෙන. හරිද? ගැමි ජීවන රටාව තියෙනවා, ගැමි ජනතා විවහාරයෙන් පැවතෙනවා. ඒ වගේම තමයි කර්තෘත්වය හඳුනාගත නොහැකි. ඒ කියන්නේ කවුද මේක හැදුවේ කියලා දන්නේ නැති. ගායනා විශේෂයක් තමයි ජනකවියක් කියලා කියන්නේ. එතකොට පුතාලා මෙන්න මේ පොයින්ට් තුන පොඩ්ඩක් පුතේ මතක තියාගෙන ඉන්න වෙනවා. මම දැන් පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද්ද මේ කියන්නේ? එතකොට ජනකවියක් කියලා විග්‍රහ කරනවා කොහොමද පුතේ? ගැමි ජීවන රටාව පදනම් වෙලා තියෙනවා. ගැමි ජීවන රටාව පදනම් වීම කියන එකේ අදහස මම මේ පුතාලට මේ පාඩම පටන් ගන්න දවසේ මතු කරලා දුන්නා. ඒ තමයි මිනිස්සුන්ගේ ජීවන රටාව පදනම් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවන රටාව පදනම් වෙලා තියෙනවා කියන එකේ තේරුම තමයි තේරුම් ගන්න පුතේ මිනිස්සු කෑම කද්දි. එහෙම නැත්නම් මිනිස්සු රැකියාව කරද්දි. එහෙම නැත්නම් මිනිස්සු පුතේ ගෙදර ඔය පාළුවට ඉද්දි. එහෙම නැත්නම් මිනිස්සු සමහරක් කලාවට ජීවත් වෙන රටාව ඇතුළේදී. ඒ මිනිස්සුන්ගේ ජනතාවගේ කටවහරින් එන සමහරක් කලට දුක නිසා වෙන්න පුළුවන්. සමහරක් කලට සතුට නිසා වෙන්න පුළුවන්. සමහරක් කලට කනගාටුව නිසා වෙන්න පුළුවන්. සමහරක් කලට තරහ නිසා වෙන්නත් පුළුවන්. ආවේගය නිසා වෙන්නත් පුළුවන්. ඒ හැඟීම් සිතුවිලි ආවට පස්සේ පුතේ අපිට මෙහෙම කටවල් වලින් එක එක දේවල් පිට වෙනවා. ඒ පිට වෙන එක පුතේ විශේෂයක් විදියට ගත්තොත් ගායනාවක් විදියට කිව්වා. ඒ ගායනාවක් විදියට කියලා එළියට දැම්ම. හැබැයි වෙනස තියෙන්නේ මේකේ කර්තෘත්වය හඳුනාගත නොහැකි. ඒ කියන්නේ කවුද මේක හැදුවේ කියලා දන්නේ නැහැ. මම කියන එක පැහැදිලිද? කවුද මේක හැදුවේ? අපි ඒක දන්නේ නැහැ. අන්න මේ ජනකවි වල තියෙන විශේෂත්වය තමයි ඒ තමයි නිර්මාණකරුවා හඳුනනවද හඳුනන්නේ නැද්ද? හඳුනන්නේ නැහැ. මොකද අපේ ගාවට ආවේ ගැමි ජනතා විවහාරය. ඒ කියන්නේ ඒ પરම්පරාවෙන් කට්ටිය මේ પરම්පරාවට ආවා. මේ પરම්පරාවේ කට්ටිය එහෙම ආව මිසක් කවුද මේක හැදුවේ කින්ද මන්ද කියලා අපි දන්නේ නැහැ. හරි. එතකොට මම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම කියපු එකක් මතක් කරගන්න. එතකොට ලේසි අලුත් කෑල්ලකට ඊට පස්සේ යන්න පුළුවන්. ගැමි ජීවන රටාව පදනම් වුණා නේද? පුතාලට මතකද මම කිව්වා පුතේ අර තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කියන කතාව. එතකොට මිනිස්සු ගැල් කර්මාන්තේ ඉස්සර තිබ්බා. මේ ගැල් කර්මාන්තේ පුතේ ගොනා එක්ක භාණ්ඩ ටික පටවගෙන මේ කියන කන්ද නගිනකොට මෙයාට ඇති වෙනවා පාළුව. මහන්සිය, කම්මැලිකම, දුක, කනගාටුව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙයා මොකද්ද කරේ? ඉතා පැහැදිලි ඉන්නේ කවුද දැන් මූත් එක්ක? ගොනා විතරයි. මේ ගොනත් එක්ක මොකක් හරි කවියක් කියාගෙන යනවා. අර ඒකනේ පුතේ තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. මම කියපු එකක් තමයි ඉස්සර මතක කරේ. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. කටු ගැලේ ගාලා නොලියාවක් දෙනවා නේ. හපුතලේ කන්ද දැකලා බඩ දනවා. පව්කල ගොන ඇතපන් හපුතල් යනවා. ඊළඟ තව එකක් පුතාට මතක් කරා මතකද? ඒ තමයි දැන් මෙයා රැකියාවක් විදිහට කරන්නේ පුතේ කොහෙද? පතල් කර්මාන්තයේ. මැනික් ගන්නවා. එතකොට මේ මැනික් කරද්දී මෙයාට ඇත්තටම ගෙදර මතක් වෙනවා. ඇයි ආයි ගෙදර යන්නේ? හොඳ ඉල්ලමක් මතු වුණාම විතරයි අපි කියන්නේ පල්ලමක් කියලා. ඒ වෙනතම මැනිකක් මතු වුණාම විතරයි ගෙදර යන්නේ. එතකොට එතකම් මෙයාව පුතේ මොකද්ද කරන්නේ? මේ කට්ටිය අර ගිහිල්ලා අර කහාර මැනික් කොයි. ඔක නේද? ඉන්නේ දුබ්බරයි මහ කළු ගලක් යට නේ? මතකයිනේ කතා කරා. නේද? ඔහොම කියලා කතා කරා නේ. දැන් ඔය ටික කියපු ටිකක් දැන් මම අලුත් ඒවා ටිකක් තමයි යන්න හදන්නේ. දැන් මට කියන්න ඕනලා තිබ්බේ අපි දන්න තැනින් නොදන්න තැනට එනවා කියලා කියන්නේ ඒකයි. මිනිස්සුන්ගේ ගැමි ජීවන රටාව ඒ ජන කවිය ඇතුලේ තියෙනවද නැද්ද? ජීවත් වෙච්ච විදිය ඒ ජන කවිය ඇතුලේ තිබ්බද නැද්ද? තිබුණා. හැබැයි විශේෂත්වයක් තිබ්බා. මේක අපේ වෙත ආවේ කොහොමද පුතේ? මුඛ પરම්පරාගතව අපි කියනවා කට විවහාරයෙන් කියලා නේද? අපි එහෙමනේ කතා කරන්නේ මුඛ પરම්පරාවෙන් මුඛ પરම්පරාවට. ඒ කියන්නේ කටවහරින් කටවහරට ආවා. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද හඳුනා ගන්න බැරි? කර්තෘත්වය හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ කවුද මේ ජන කවිය මුලින්ම කිව්වේ කියලා හඳුනා ගන්න බෑ.
හරිද? ඒ අනුව පුතේ මේ ජන කවියේ තියෙන විශේෂත්වයන් ටිකක් තියෙනවා. ඒ තමයි පුතේ අව්‍යාජත්වය තියෙනවා. හරිද? ඒ වගේම තව උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ සරලව ගත්තොත් එහෙම ජීවිතය එක්ක බැද්ද වෙලා හරිද ආර්ථික තොරතුරු සමාජීය තොරතුරු සංස්කෘතික තොරතුරු විශේෂයෙන්ම ගත්තොත් එහෙම සංයමය වගේ යවුත් තියෙනවා මේ වගේ. සංයමය කියලා කියන්නේ දැන් කුණුහරුප වුණත් කියලා තියෙනවා වැදගත් විදියට පුතේ මේක තේරෙන විදියට කිව්වොත් එහෙම. සංයමයක් තිබිලා තියෙනවා. එතකොට මේ ජන කවිය එහෙම බලද්දී අපිට ඒ සංයමය හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.